යාළුවා වගේ ඉන්නවා. බලන්න අඳුරනවාද කියලා. යාළුවා වගේ කර එකයි පේන්නේ. මේ පේසල් ඉන්නේ. එයා මාත් වගේ එරේ බා කළු පාට. මේ ගහේ ඉන්නවා බං නොසැහෙන්න. දැක්කද? වන්නි පේසල් ඉන්නේ. ඔව් ඔබලා ටවුන් වල ඉන්නේ මෙහෙ ඉන්න තැන් වල පේනවනේ. කියපන්. මේකට කියන්න බා. කරපන්. මේ යාළුවෙක් ඉන්නවා බං බිමත්. අර ඉන්න ඩයල් එක ළඟට යන්න ළඟට. කො? අයිත් දන්න. කබරගේ පැටියෙක්ද කොහෙද බං මට කයිත් දන්නේ නෙවෙයි ඉන්න ඩයල් එක. නැට්ටෙන් ගහය? පියන්නත්. කොයි බං අහුණාද? උන්ගේ කෙල්ලන්ව රවට්ට ගන්න හදන කොපටි කයිරා ටික කාබරය. ප්ලේස් එකට ඉතාලම ළඟයි. අපිට කියන්නේ මෙතන ඒක ඕන දෙයක් විතර තියාගන්න. හරිද මේ අතන කපල් එකට එතෙන්ට යන්නේ. කපල් එකට ඒලා මේ ලස්සන කෑලි දෙයක් කියලා කියහන්කෝ. ඔයාගේ මොලේ අවුල් වෙන්න ගත්ත කොයි කාලෙද? මීට මාස 3කට කලින් මං දවසක් උදේ හැරෙනකොට අන්නාසි ගෙඩියක් අසාද බැලුවා. ඒක කැට අන්නාසි ගෙඩියක්. ඒ ගතිගුණ හරි හොඳයි. ලස්සන නෑ දුරට ඇපල් ළඟට පැපල් කියනවනේ. අපෝ අවුලක් නෑ. හරිද? තාම මොකක් හරිනවනේ බා. Hey! අම්මා ෂවුඩු. කතාව. I thought it's a bomb blast. Who's shouting? No, මේ විමල්ගේ මල්ලි කිල්වින්. Carry on. දුරට ඇපල් ළඟට පැපල් දෙකක් කියන අපි බලමු නේ ගිහිල්ලා. කළු විතරන. මේවයි පොඩි වාසියක් තියවද මට කෙල්ලෙක් නෑ හරිද? ශ්‍රී ලංකා නාමතුවට පීපල්ස් මොකද වෙන්නේ? හරි ඉතින් මංගේ වන්නේ ඇහෙන්නේ මටත් කෙල්ලෙන්නේ ඒක මන් දන්නේ. මූ එච්චර දේවල් මං ගැන දන්නේ නැහැ. මම මූ ගැන එච්චර දේවල් දන්නේ නැහැ. දැන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. බලමු ඉතින්. යමු. මේ අර මං කිව්ව ලස්සන ප්ලේස් එක තියෙනවා මේ බලන්නකෝ ඈ. ඉතල මේ ප්ලේස් එක තවත් ලස්සන වෙනවා මේ ගැල්ල වෙයින්ද. අර ටයස් ගිනංගිද? පුදු අම්බෝ ලස්සන. එල්ලෙන්න එපා මූ කෙලි. අයිස් කෝන් එකේ ගන්න. මේ ඉන්නේ යාළුවා. හායි. මේ දින කෑම තමයි. අපි බලමු අපි කාලේ කරලා ඔයාලට ඊළඟට එන්නම් කතා කරන්න. බයි. හරි ඉතින් යාළුවනේ අපි ආපු වැඩේ පටන් ගත්තා. එතන අපිට බාධාවක් එන්න ආවා. හැබැයි ඒක අපි කොහොමද निराකරණය කරගත්ත අවුලක් ගියේ නෑ. අපිට අවසර හම්බුණා. මොකද මේක මම අර කලින් කිව්වා වගේ පොදු ස්ථානයක් වුණත් වයස 12ට අඩු අයට විතරක් සීමා කරපු තැනක් ඉඳලා අපිට යන්න දෙන්න වගේ මේක ෆොටෝස්වත් ගන්න දෙන්නේ නැහැ ඇත්තටම අවසරයක් නැතුව. ඉතින් අපිට chance එක හම්බුණා. මොකක්ද කියන්න තියෙනවා කිව්වේ? නෑ මගේ වැඩේත් දැන් කරගත්තා කොහොම හරි. දැන් ආයෙ තව වීඩියෝ දෙක තුනක් ගහන්න දෙන එළියේ. අපි ඇතුළ පොඩ්ඩක් බලන්න යන්න. අනිත් පැත්ත හරවන්න පොඩ්ඩක්. ඉතින් මේ තියෙන ඇතුළ ඔයාලට පේන ඇති ඇතුලේ අකරතැබ් වගේක් තියෙනවා මේ හරිය ඔයාලට පේන ඇති. එතකොට තව තියෙනවා තැන් දෙක තුනක්. ඉතින් මේ vlog එකේදී මම ඔයාලට කියන්නේ අපිට පුළුවන් විදිහට මේ දේ කරන්නේ. හරිද? මේ මල් ගස් වලට හානි කරන්න එපා. මේ කියන්නේ මේකට උදව්වක් කරන්න කියලා. හරිද? මේක බලන අය කියන්නේ පුළුවන් අය. හරිද? අපිට පුළුවන් හැටියට අපි මේ දේ කරනවා. අපිට මෙතන දැන් පුළුවන්කමක් තියෙනවා නම් අපි කරනවා අනිවාර්යයෙන්. හරිද? ඒ වගේ මේ වගේ තියෙනවා සමහර තව අඩු ඒ කියන්නේ පාවිච්චි කරලා ඒ වගේ කැඩිච්ච බිඳිච්ච තැන් තියෙනවා ගොඩාක්. හරිද? ඒ වගේම ඒවා හැබැයි පාවිච්චි කරගන්න පුළුවන්. එහෙමවත් පාවිච්චි කරගන්න බැරි දේවල් තව තියෙනවා ගොඩාක්. ඉතින් ඒවා අහපව් නැවත සකස් කරන එකට පොඩි උදව්වක් උපකාරයක් අය මොකක් හරි දෙයක් ගැන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්න. තව වැඩ වගේක් තියෙනවා. ඉතින් කිව්වා වගේම අපිත් උදව්වක් වෙන්න ඕනේ හැමෝටම. මගේ පේජ් එකෙත් බලන්නේ මගේ වීඩියෝ එක වැටෙයි. ඉතින් මටත් කියන්න තියෙන හැමෝටම උදව්වක් කරොත් ඔයාටමයි හරියන්නේ. මේක අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙමෙයි. මේක අපි ගත්ත අයිඩියා එකක් ප්ලෑන් එකක් වුණත් මේක හැමෝම කියන්නේ අපේ පොඩි ළමයි වෙනුවෙන් අපි කරන්න හිතපු දෙයක්. අපි එළියට ආවා. දැන් අපි යන්නේ අපි යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා මේ පරිසරයේ වටපිටාව ඔයාලට මම හරියට පෙන්වන්නේ නැහැ නේ.
ඉතින් ඒ පරිසරයේ වටපිටාවත් එක්ක අද vlog එක මේ විදිහට ඉවර වෙනවා. යාමට සුබ දවසක් ජය වේවා. අපි යාළුවට කියන්න ඉතින් නේද? කියන්නේ නියම බ්ලොග් එකක්. ඉතින් මම යාළුවටත් thank you කියනවා. අයියෝ බොයිස් ඉතින් වැඩ ඔක්කොම ඉවරලා දැන් ගෙදරත් ආවා. ඉතින් ඔය විදිහට තමයි අද vlog එක ඉවරුනේ. අලුත් වැඩක් අලුත් දෙයක්. ඉතින් ආයෙත් අලුත් දේවල් වලින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.